එතකොට මෙන්න මේ සිලබස් එක තුල අපිට තියෙන්නේ logical advanced formula part 1 එක තුල logical සහ lookup සහ text කියන ටික කතා කරන්න. ඉතින් මෙන්න මේ ටික කතා කරන්න යම් දේවල් කතා කරලා තියෙනවා මම. අද දවසේ ප්‍රශ්න කරන්න පුළුවන් මේක නිකන් සාකච්ඡා මාර්ගයෙන් යනවා. ඒ නිසා හැමෝම කතා කරන්නත් ඕන. හරි ප්‍රශ්න අහන වෙලාවට මම ප්‍රශ්න අහන වෙලාවට කතා කරන්න ඕන ඔයාලා. මේක සාකච්ඡාවක් විදිහට යන්න ඕනේ. සාමාන්‍ය අපි එදිනදා ක්ලාස් එකක් විදිහට නොයි. සමහර කට්ටිය ඔන්ලයින් ක්ලාස් එක තුල මම කතා කරපුවාම ඉන් කරගෙන යනකොට ඉන්නවා නියඩෝ බලාගෙන. ඒව නෙවෙයි සාකච්ඡාවක් විදිහට යන්න ඕනේ. මොකද මේකේ අපිට දැවැන්ත දේවල් සාකච්ඡා කරන්න තියෙනවා. ඒ නිසා කරපු දේවල් සහ ප්‍රශ්න ඇසීම තමයි ඉතාමත් වැදගත් කාරණාව. හරි. එහෙමනම් අපි වැඩේ පටන් ගමු. අපි ප්‍රැක්ටිකල් එකක් එක්ක ඉස්සරහට යමු. අපිට පේන්නේ Excel කීපයක් ගන්නවා Excel workbook. එතකොට Excel workbook එක ගත්තාම අපිට තියෙනවා if function එක. මොකක්ද ඔයාලා ඉගෙන ගත්ත දේවල් මොනවද if එකකින් කරන්නේ? කවුරු හරි කියන්න මට. if එකෙන් මොනවද කරන්නේ? if command එක function එක පාවිච්චි කරලා අපි මොනවද කරේ? නිකන් කියන්න ඔයාලා මතක දෙයක් කියන්න බලන්න. ආට අයෝධ්‍යා ඉන්නවද? අයෝධ්‍යා. මට ඔයා කියන්න බලන්න. කවුද ඉන්නේ? කට්ටිය. ශ්‍රීජා. එතකොට කියන්න බලන්න පුතේ ආට මෙන්න මේ if command එක මෙන්න මේක මේ තියෙන්නේ. අර පේනවා mouse එක. මෙන්න මේවාව පාවිච්චි කරලා කරපු එක දෙයක්. මොකක්ද ඔයා හදපු දෙයක් කියන්න බලන්න මට පොඩ්ඩක්. මොනවද හදලා තියෙන්නේ? අපි එක ප්‍රැක්ටිකල් එකක් කරා මේ කමාන්ඩ් එක පාවිච්චි කරලා. කියන්න බලන්න මොනවද කරේ? අර කතා කරන්න මම කවුද වජිරා කියලා ඉන්නවා කවුද ඉන්නේ කියලා වැඩි එකක් නෑ. කවුද ඉන්නේ? කතා කරන්න නැත්නම් මැසේජ් කරන්න. කියන්න බලන්න. ඔයාලා if command එක පාවිච්චි කරලා මොනවද කරේ? කාටවත් මතක නැද්ද? මතකද මේක ඔයාලට? ඔයාලට මතකද මෙන්න මේ දේ? result sheet එක මොකද? result sheet එක. එතකොට මෙන්න මේ result sheet එක ඒ සමීකරණයක් පාවිච්චි කරලා අපි මේ S හරි C හරි B හරි A කියන දේ පාවිච්චි කරා. එතකොට මෙන්න මේක පාවිච්චි කරද්දී අපිට සිද්ධ වුණා මේ if command එක පාවිච්චි කරන්න. මොකද්ද? if command එක පාවිච්චි කරන්න සිද්ධ වුණා. if command එක අපි පාවිච්චි කරනවා. පාඩමක් ඇති වෙන මේ command එක අපි පාවිච්චි කරා. එතකොට මේ මෙන්න මේ command එක අපි පාවිච්චි කරලා අපි කරා result sheet එකක් හදන එක. result sheet එක මම දැන් මේ totals මේ average ඒවා ගැන කතා කරන්න යන්නේ නැහැ.
මේක මේ if command එක තමයි අපි කතා කරන්න යන්නේ. මොකද අපිට මේ if command එක අතිශයින් වැදගත්. ඉස්සරහා මේකට logical function එකක් කියලාත් අපි කියනවා. ඒතකොට මෙන්න මේ logical function එක නැත්නම් සමීකරණය අපිට ඉතාමත් වැදගත්. ඔයාලට මම මේක හිමින් සැරේ කියලා දෙනවා. මොකද මේක ප්‍රැක්ටිකල් එකක් එක්ක යන්නේ. මොකද ඒ නිසා අද දවසේ මම if function එකත් එක්ක හුඟක් වැඩ කරනවා. if function එකත් එක්ක වැඩ කරලා ඔයාලට විවිධ දේවල් කරලා පෙන්නනවා. මොකද මට ගැටලු කීපයක් ආවා. හැමෝගෙම if function එක තාම තේරුනේ නෑ සර් කියන කතාව. ඒ නිසා මම තීරණය කරගත්තා මොකද එකක් තේරෙන්නේ නැතුව if function එක තේරෙන්නේ නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා if function එක අද දවසේ මම සම්පූර්ණයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා if function එක කරා ප්‍රැක්ටිකල් එකක් එක්ක ඉස්සරහට යන්න. ඉතින් අපි ක්ලාසස් එක හැම එකම කරපු සුපුරුදු ප්‍රැක්ටිකල් එක තමයි මේ රිසල්ට් සීට් එකක් හදන එක. එතකොට රිසල්ට් සීට් එකක් ගත්තහම මෙන්න මේ රිසල්ට් සීට් එකේ අපි if function එක පාවිච්චි කරා W result එකක් S result එකක් හෝ මේ වගේ දෙයක් ගන්න. එතකොට මෙන්න මේකේ තියෙනවා සමීකරණයේ if logical test එක. එතකොට අපි හඳුනා ගන්න ඕන මෙන්න මේකේ logical test එක කියන්නේ මොකක්ද කියලා. මොකද්ද? මෙන්න මේ logical test එක. logical test එක තමයි මෙන්න මේ ටික අපි. මේ තියෙන අපේ logical test එක. ඊට පස්සේ value if true. if එකට true වෙන්න ඕනේ මොකද්ද? if එකට true වෙන්න ඕනේ මොකද්ද කියන එක තමයි අපිට දෙන්න ඕනේ. එතකොට මෙන්න මේ if එකට true වෙන්න ඕනේ අපිට මෙන්න මේ logical value එක දුන්නාන් පස්සේ මේකට කියනවා logical value එක. ඒ කියන්නේ ලකුණු 54කට අඩු එක්කෙනෙක් ගත්තොත් එහෙම එයාට S result එකක් දෙන්න ඕනේ අපිට. 34ට අඩු නම් එයා W result එකක් දෙන්න ඕනේ. 64ට අඩු නම් C එකක් දෙන්න ඕනේ. 74ට අඩු නම් B එකක් දෙන්න ඕනේ. එහෙමනම් මෙන්න මේ විදියට අපිට තියෙනවා රිසල්ට් සීට් එක හදාගන්න. එතකොට ඔයාලා මේක දන්නවා. ඔයාලගේ ලකුණු හම්බෙන පිළිවෙල දන්නවා ඔයාලා. අපි ඉස්සරහම රිසල්ට් සීට් එකකින් වැඩේ පටන් ගන්න ඉස්සරහට යන ලොජිකල් ඒවා ටිකක් ඩෙවලොප් කරන්න. මම උදාහරණයක් විදිහට මම මේ පැත්තට ගන්නවා. අපි ගොඩනගමු මේ සමීකරණය. එකක් අපි ගොඩනගමු අපිට සමීකරණ කීපයක් තියෙනවා. එකක් තමයි සමීකරණ එතකොට අපිට දැන් මම පොඩි වයිට් බෝඩ් එකක් ගන්නවා මෙතන. ඔයාලට පේන ඇති වයිට් බෝඩ් එකක්. දැන් අපි අපිට සාමාන්‍ය ලකුණු තියෙන්නේ මොනවද? සාමාන්‍යයෙන් අපේ විභාග ප්‍රතිඵල බලන්නේ 34. නේද? 34. අනිත් එක 54. අනිත් එක 64. අනිත් එක 74. අපි 34 කියන්නේ W result එකක්. 54 කියන්නේ S result එකක්. 64 කියන්නේ B එකක්. 74 කියන්නේ A result එක. මේකේ තව තියෙනවා B+, A+ කියලා තියෙනවා. දැන් අපි අවබෝධ කරගමු මොකද මේ W සහ SB කියන ටික හදාගන්න. එතකොට W result එක ගන්න නම් අපිට සමීකරණයක් ගොඩනගා ගන්න වෙනවා මෙතනදී. මෙන්න මෙතනදී W කියන්නේ ලකුණු 34ට වඩා අඩු කෙනෙක්. එහෙනම් මෙයා අඩුයි කීයද 34ට වඩා. W වෙන්නේ 34ට වඩා අඩු නම්. S එන්නේ 54ට වඩා අඩු නම්. එතකොට
අනිවාර්යෙන් මෙන්න මෙතනදී අපි සමීකරණයක් ගොඩනගා ගමු. අපි සමීකරණයක් ගොඩනගා ගමු. මෙතන පාවිච්චි කරන සමීකරණය තමයි අපේ අද නියුපිතේ අපි if කියන සමීකරණය මොකද්ද? if කියන සමීකරණය. එතකොට මේ if සමීකරණය එනකොට අනිවාර්යෙන් අපි දාන්න ඕනේ මොකද්ද? සමාන ලකුණු. කාට හරි කියන්න පුළුවන්ද සමාන ලකුණට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද කියලා? සමාන ලකුණ ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? කවුරු හරි කියන්න බලන්න. මම කීවා මෙන්න මේ කියන්න බලන්න කවුරු හරි මට සමාන ලකුණ ඉංග්‍රීසියෙන් මොකද්ද කියන්නේ කියලා. කවුරු හරි කියන්න බලන්න. නැත්නම් කවුරුත් කවුරු හරි කියන්න බලන්න සමාන ලකුණට ඉංග්‍රීසියෙන් මොකද්ද කියන්නේ? මැසේජ් එකද equal. මොකද්ද? equal. right? එතකොට මෙන්න මේ equal එක අනිවාර්යෙන් අපි පාවිච්චි කරන්න ඕනේ අපේ සමීකරණ. එතකොට අපිට තියෙනවා දැන් මෙන්න මෙයා 34යි. එහෙනම් අපි බ්‍රැකට් එකක් දාලා අපිට මගේ ඩිස්ප්ලේ එක පේනව නේද හැමෝටම? බ්‍රැකට් එකක් දාලා අපිට තියෙන්න ඕන සෙල් රේන්ජ් එක. මම A1 කියලා දාගන්නවා. අපි සංඛ්‍යාව දීලා තියෙන්නේ A1 නම් මෙන්න මෙයාව උඩා වෙනවා. මේකට මොකක්ද කියන්නේ? less than අපි කියන මේකට මොකද්ද? less than එක පාවිච්චි කරලා equal පාවිච්චි කරලා අපිට ඊට පස්සේ අවශ්‍ය වෙනවා ඒද 34 ඊට පස්සේ අනිවාර්යෙන් කමාවක් දාන්න ඕන. ඊට පස්සේ පාට අවශ්‍ය වෙනවා අද පාට අවශ්‍ය රිසල්ට් එක මම මේ නිකම් අදිනවා ටයිප් කරන්න පුළුවන් අපිට. එතකොට අපිට අවශ්‍ය වෙනවා මොකද්ද? S රිසල්ට් එක. මේක sorry W රිසල්ට් එක. මේක තමයි අපිට අවශ්‍ය දේ. එහෙනම් අපි බලමු මේක හදාගන්න. අපි යන් අපේ Excel එකට කතා කරමු ඊට Excel එකට. මෙන්න මේකේ අපි හිතමු T4 මේකට අපි කියනවා T4. එහෙනම් T4 එකේ තියෙන මෙන්න මේ සෙල් එකේ සංඛ්‍යාව ලොජිකල් ටෙස්ට් එකක් වෙනවා අපිට. දැන් ලොජිකල් ටෙස්ට් එක වෙන්නේ මෙතන මොකද්ද? මෙතන අපි ගත්තොත් මෙන්න මෙතන ලොජිකල් ටෙස්ට් එක බලමු. මෙන්න මෙතන තියෙනවා C15 තියෙන රිසල්ට් එක මොකද්ද? 34ට වඩා කුඩා නම් S එකක් දෙන්න ඕනේ. එහෙනම් ඊට පස්සේ කියනවා 54ට වඩා අඩු නම් නැත්නම් කුඩායි නම් අපි S එකක් දෙන්න ඕනේ. මේක තමයි ලොජිකල් ටෙස්ට්. එහෙනම් අපිට එන්න ඕනේ
logical test එක කියන එක මෙන්න මේ කොටසත් වෙනවා අපිට true වෙන්න ඕන කොටස මේක. කියන්නේ අපිට එන්න ඕන result එක. එහෙනම් අපි මේක ගොඩ නගමු. equal if මෙන්න මේක මතක තියාගන්න ඕනේ command එක. එතකොට keyboard එකේ tab එක දෙන්න. tab එක දුන්න ගමන් වරහන් එනවාට වරහන් type කරන්න අවශ්‍ය නැහැ. shortcut පුරුදු වෙන්න. එහෙනම් අපි select කරලා දෙනවා මොකක්ද? T4 කියන එක. T4 less than මොකක්ද දෙන්න ඕනේ? equal එකට ඉස්සලා මම ඒක කියලා දෙන්නම්. දැන් එන්න ඕනේ ලකුණු 34යි කමාවක් පාට එන්න ඕනේ ඊට පස්සේ අවශ්‍ය result එක W result එක මොකක්ද දෙන්න ඕනේ result එක W result එක නේ W result එක close කරන්න වරහන් apply කරන්න මේක මෙතන false එයි මෙහෙම උනේ මෙහෙම වෙන්න හේතුව තමයි දැන් අපිට තියෙන 34 අපි මේක 34 කරනවා මෙතන 34 දෙනවා 34ක් දීලා මම මේක ඇප්ලයි කරනවා 8 එහෙනම් මම මේක 33ක් කරනවා 33 මොකද උනේ W result එකක් එනවා නේ W result එකක් එනවා එතකොට මෙන්න මේ W result එක අපිට මෙන්න මේ 34 කියන සංඛ්‍යාවට අඩු සංඛ්‍යාවක්. හැබැයි මේ 34 කොහාටද අයිති කියලාත් අපි තීරණය කරන්න ඕනේ. 34 අයිති S එකටද 34 අයිති W එකටද කියන එක තීරණය කරන්න ඕනේ. මම මෙතනදී තීරණය කරන්නේ ඔයාලගේ බොහෝ දුරට තීරණය වෙන්නේ 34 කියන්නේ W එකක් විදිහට 34. එහෙනම් 35ට වැඩි නම් තමයි අපි S එකක් දක්වා යන්නේ. එහෙමනම් අපි බලමු මේක 34ට ඉස්සරහින් දාන්න equal එකක්. නේ? සමානයි. දැන් මේක apply කරමු බලන්න. දැන් අපේ ප්‍රශ්නය නේද උත්තරය. ඒ කියන්නේ මෙන්න මේ සමාන ලකුණ ලබා දීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මෙයත් අදාළයි කියන එක. එහෙනම් සමීකරණය ඔච්චරයි අත්‍තරම මේ සමීකරණය තමයි මේකේ තියෙන්නේ. මේ ටික තමයි අවශ්‍ය දෙක. මේක අපිට ගහගෙන ඕන ගානක් යන්න පුළුවන්. මොකද්ද වෙන්නේ කියලා. අද දවසේ රිසර්ච් ෂීට් එකකට වඩා පොඩි ඇඩ්වාන්ස් ටෙක්නික් එකක් එක්ක ප්‍රැක්ටිකල් එක ගෙනියනවා මම. මේ ටික විනාඩි 5කින් කතා කරලා ඉවරලා මම ඇඩ්වාන්ස් මොකද මම මේවා ක්ලාස් එකේ කතා කරලා තියෙන නිසා. මේ ප්‍රැක්ටිකල් එක ඇඩ්වාන්ස් ප්‍රැක්ටිකල් එකකට යනවා. එතකොට දැන් ඊළඟට තියෙන්නේ අපි ඊළඟ ටික ඩෙවලොප් කරන්න. අයිත් කමාවක් දුන්නා. කමාව පාවිච්චි කරන්න අනිවාර්යයි. කමාවක් if ෆන්ක්ෂන් එක ගත්තා ටැබ් එකෙන් දෙන්න ටැබ් එකෙන් දුන්නාම එනවා. ඊට පස්සේ සිලෙක්ට් කරන්න වාගේ සෙල් එක T4 less than equal දැන් මොකද වෙන්න ඕනේ ලකුණු ගාන දෙන්න ඕනේ. එහෙනම් අපිට එන්න ඕනේ 54 කමාවක් එන්න ඕනේ මොකක්ද දෙන්න ඕනේ රිසල්ට් එක S එකක්.
ඔයාලට අනවශ්‍ය ශබ්දයක් ඇහෙනවද මගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ? කවුරු හරි මට මැසේජ් එකක් දාන්න ඉක්මනට. අනවශ්‍ය ශබ්දයක් ඇහෙනවද බෑග්ග්‍රවුන්ඩ් එකේ? හරි. වෙන මොකක්ද ශබ්ද ඇහෙන්නේ නැහැ නේද? රයිට් ඕකේ. කවුරු හරි කෑ ගහන දේවල් ශබ්ද මොකක්ද ඇහෙන්නේ නැහැ නේ? ඔයාලට මං කියන දේ පැහැදිලිව ඇහෙනවද? ක්ලියර්ලිද? ඒක පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. ඔව් සර් එහෙනම් මගේ සවුන්ඩ් එක හොඳට ඇහෙනවද නේද? බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් මොකක්ද ඇහෙන්නේ නැහැ නේ? නෑ සර් ඔයාගේ එහෙනම් රයිට් ඕකේ. හරි. එහෙනම් යන්න ක්ලාස් එකට. එහෙනම් අපි පාවිච්චි කරන්නේ S එකක් ගන්න. දැන් ඊළඟට තියෙන්නේ S එක. මෙතන දැන් ඇප්ලයි කරොත් අපිට අනිවාර්යයෙන් මෙතන මේ අපි සමීකරණයක් දෙවෙනි අවස්ථාවේදී ඒක වර්ණ ගන්නනවා. ඒක තමයි විශේෂයක් දෙයක්. කලර්ස් වෙනවා ඒ කොටස. අපිට වෙන වෙනම හඳුනා ගන්න මෙයාව කලර්ස් කරනවා. එහෙනම් අපි මේක ඇප්ලයි කරනවා. බලන්න එනවා මැසේජ් එකක් එනවා මොකද්ද? බලන්න පේන්න ටිකක් විශාල කරගන්න. දැන් මම හිතන්නේ පේන්නේ හොඳට. මම හිමින් යන්නේ ක්ලාස් එක ස්පීඩ් යන්නේ නැහැ. පොද කට්ටිය පොඩ්ඩක් ඉල්ලීමක් කරා ස්පීඩ් යන්න එපා කියන එක. එතකොට දැන් මෙන්න මෙතනදී අපි ආයෙ නැවතත් මෙන්න මේක තමයි සමීකරණය. මෙච්චරයි තියෙන්නේ අපිට. මේක දැක්කහම ලොකුවට බය වෙන්න එපා කවුරුවත්. අපිට තියෙන්නේ හිතන්න දෙයක් පොඩි ලොජිකලි හිතන්න. අපි කම්පියුටර් ශාස්ත්‍රයේ ඉන්නවා කියන්නේ අපි කම්පියුටර් IT ඉගෙන ගන්න කියන්නේ ලොජිකලි හිතන කට්ටිය. out of box thinking කියලා මේකට අපි කියනවා. අපි බොක්ස් එකකින් එහා හිතන්න පුළුවන් කට්ටිය වෙන්න ඕනේ. එතකොට සමහර සංකල්ප අපි වෙනස් විදිහට දකිනවා. ඔයාලා දකිනට වඩා අපි ග්‍රැෆික් ඩිසයිනර්ස් වගේ ලොකු දේවල් දකිනවා. එතකොට දැන් අපිට සිද්ධ වෙනවා දෙවෙනි සමීකරණය කොට ගන්න. සරලයිනේ තියෙන්නේ. මොකද්ද? පොඩි දෙයක් මතක තියාගන්න තියෙන්නේ මෙතන. මහා ලොකුට හිතන්න යන්න එපා. සරලව හිතන්න. එතකොට if පාවිච්චි කරා ටැබ් එක දුන්නා දෙන්න ඕනේ මොකද්ද දැන් T4 අපි සමීකරණය පෙන්නන්න අපි සෙල් එක පෙන්නන්න less than සංඛ්‍යාව කීයද equal පාවිච්චි කරලා 64යි 64යි එහෙනම් ක්‍රමාවක් දුන්නා මොකක්ද දෙන්න ඕන රිසල්ට් එක B රිසල්ට් එක මොකක්ද දෙන්න ඕන රිසල්ට් එක B රිසල්ට් එක අපේ සමීකරණය ඩෙවලොප් වුණා දැන් හරි ඔන්න අපි අවස්ථාවන් තුනකට ගියා ඊට පස්සේ නැවතත් ක්‍රමාවක් ගත්තා if ගත්තා වරහන් less than equal එන්න ඕන මොකද්ද 74 කමාවක් අපි දෙනවා එන්න ඕන රිසල්ට් එක A රිසල්ට් එක ඕ වැරදුනා අපිට මෙතන රිසල්ට් එක මොකද්ද C එකක් එන්න ඕන කට්ටිය කියන්න පොඩ්ඩක් C මෙතන එන්න ඕන B එක දෙන්න ඕන B එක ඊට පස්සේ if නැවතත් අපි ක්‍රමාවක් දාලා if එක ගොඩනගනවා tab එකක් අපි දෙනවා ඊළඟටත් අපේ සෙල් එක මෙන්න මෙතනට කියලා දෙන්න ඕනේ එහෙනම් then equal එන්න ඕන රිසල්ට් එක මොකද්ද
100ට අඩුව දෙන්න 100 එකට අඩු 100ට අඩු නම් ක්‍රමාවක් අපිට එන්න ඕනේ ඒ රිසල්ට් එක ඒ රිසල්ට් එක ඇප්ලයි කරනවා මෙන්න error message එකක් එනවා මෙතනදී අපිට බ්‍රැකට් ඕන වරහන්න ඕනේ ඔන්න අපේ සමීකරණය දැන් මෙතන අපි 74 කරන්න මොකද වෙන්නේ අපේ සමීකරණය තුල b රිසල්ට් එකක් එනවා 100 කරොත් එනවා ඒ රිසල්ට් එක දෙන්නේ ඒ රිසල්ට් එක ඔන්න ඕක තමයි අපේ මෙන්න මේ true කරන අවස්ථාව එනම් logical test එක සහ value එක අපි දුන්නාන් පස්සේ අපිට දෙනවා මෙන්න මෙතන 34ට වඩා අඩු නම් එයා w රිසල්ට් එක දැන් බලමු මෙතනින් එහාට මම හිතනවා හරි ඒ කවුලක් නෑ ජෙනරල් තියන්න ටයිමින් කියන එක අනිවාර්යයෙන් මොකද්ද ටයිම් වෙන්නවා date and time වෙන්නවා අපි බලමු ටයිම් කියලා දාගත්තා ඊට පස්සේ මම මේකේ පොඩි ෆෝමැටින් ටිකකුත් කරගන්නවා මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා බෝඩ් එකක් දානවා දාලා මට පොඩි කලර් එකක් දෙන්න ඉතින් මෙන්න මේ ටිකට ලා කලර් එකක් වැඩි කලර්ස් යන්නේ මම සරල කලර් එකක් පාවිච්චි කරනවා ඔයාලා කැමති කලර් එකක් පාවිච්චි කරන්න හැබැයි ලොකුවට කලර්ස් වලට යන්නත් එපා මම මෙන්න මේ වගේ කලර් එකක් පාවිච්චි කරනවා දැන් පොඩි ප්‍රශ්නයක් එනවා මට මේකේ මෙහෙම data ටික උඩට අරන් යද්දි මේක වැහිලා යනවා මේකට කියනවා head එක අපි දුන්න හෙඩ්ලයින් ටික මට මේක සෙන්ටර් වෙන්න ඕන ටිකක් මෙන්න මෙතන තියෙනවා alignment කියන එකේ ගිහිල්ලා සෙන්ටර් දෙන්න ආරම්භ ටික මේක ලොක් කරගන්න තියෙනවා මට ඔන්න විදිහට සෙන්ටර් කරගන්න මේක ටිකක් අකුරු බෝල්ඩ් කරන්න ඕන මෙන්න මෙතන තියෙනවා පුතේ අදනේ දුවේ පුතේ අපිට තියෙනවා බෝල්ඩ් මොකක්ද තියෙන්නේ බෝල්ඩ් දෙන්න බෝල්ඩ් කියන එක බෝල්ඩ් කියන එක දුන්නාම අකුරු ටිකක් තද පැහැ ගන්න වෙනවා. ඒකට අපිට බෝල්ඩ් වලට එහෙමනම් ඩේට් එක. දැන් මම මෙතනදී අද ඩේට් එක ගන්න යනවා. සමානයි today. today කියලා දෙන්න. දීලා එන්ටර් කරන්න. මොකද්ද සමීකරණයක් දුන්නා දැන් ලියාගන්න. සමානයි equal today. නේද? today. today අද දිනේ ගන්න ඕනේ. හැබැයි ප්‍රශ්නයක් ආවා. මොකක්ද ආපු ප්‍රශ්නේ? මෙන්න මේ වගේ මොකද hash ටික මේක බය වෙන්න එපා. ඒක ඩබල් ක්ලික් කරන්න. ඔන්න අපි ඩබල් ක්ලික් කරපුවම අපිට මේක හැදෙනවා. මෙහෙම වුණාම බය වෙන්න එපා කවුරුවත්. මේක පොඩ්ඩක් විශාල කරලා දාන්න. ඒක හරියනවා. එහෙනම් ඔන්න ප්‍රශ්නෙට විසඳුමක් ආවා අපිට. සමහර වෙලාවට බය වෙන්න එපා. මෙන්න මේ වගේ ආවොත් ඉක්මනින්ම කරන්න. මෙන්න මේ කොලම් එකේ මෙන්න මෙතනට ගිහිල්ලා ඩබල් ක්ලික් කරන්න. ඩබල් ක්ලික් කරපුවම ඔයාලට එහාට යන්න පුළුවන්. ඊට පස්සේ තියෙන day එක. day එක. දැන් මට අවශ්‍ය වෙනවා මෙන්න මෙතනදී අද දවස බලා ගන්න. අද දවස. මෙන්න මේකට සමීකරණයක් තියෙනවා අපිට ටෙක්ස්ට් කියලා සමීකරණයක්. අලුත් සිලබස් එකේ තියෙනවා ටෙක්ස්ට් කියලා සමීකරණයක්. හරිද? ටෙක්ස්ට් කියන සමීකරණය තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මෙන්න මේක සඳහා. සමානයි ටෙක්ස්ට්. ටෙක්ස්ට්. ටෙක්ස්ට් එක දුන්නාන් පස්සේ අපිට තියෙනවා ලෙක්වීමක් වෙනවා වගේ සිග්නල් ප්‍රශ්නයක් වෙනවා.
අපිට දෙන්න text value format එක එනවා. මොකක්ද දෙන්නේ? text value format text. අපි එන්න ඕනේ value එක දෙන්න ඕනේ. ඊට පස්සේ format text එක දෙන්න ඕනේ. ඔන්න අපි යන්නේ මෙන්න මෙතනට text එක දෙන්න. text සමානයි text සමීකරණ ලියා ගන්න ඔයාලා. text සමීකරණේ මේකෙන් අපි දවස හොයාගන්න යන්නේ. ටැබ් එකක් දීලා format එක මම මෙතනදී දෙනවා D4 දීලා ඒක උඩට මාක් කරගන්න. ඔටෝමැටිකලි දැන් අපි සන්ඩේ එකේ ටයිප් කර කර ඉන්නේ නැහැ දැන් සැටර්ඩේ නේද? 28ද අද දිනේ 28ද විෂයට එවනට අපිට ආවේ මොකද සැටර්ඩේ කියලා ඒ මොකද මෙන්න මෙතන අපි value එක දීලා නැහැ. මොකද්ද? හරි. අපි දෙන්න ඕන මොකද්ද text value එක. කියන්නේ අපේ මේ date එක තියෙන දිනේ දෙන්න ඕනේ. දුන්නාම තමයි අපිට value එක එන්නේ. තව උදාහරණයක් විදිහට අපි බලමු එක text එක පාවිච්චි කරලා අපි නිකන් දිනයක් දෙමු. මම දෙනවා 10යි මෙයයි 2025 මම මේ හිමින් ටයිප් කරගෙන යන්නේ ඔයාලට මේක හොඳට තේරුම් ගන්න 2025 ඊට පස්සේ මෙතනට එනවා සමානයි text මෙන්න අපේ දිනය දුන්නා ක්‍රම D 1 2 3 4ක් ගන්න D 4ක් ගහලා දෙකයි තුනයි හතරයි Wednesday හැබැයි මම D දෙකක් දානවා බලන්න D දෙකක් අයින් කරනවා බලන්න මොකද වෙන්නේ මොනවද මේ D කියන්නේ D එහෙනම් මම මෙතන තුනක් බලන්න තව D එකක් දැන් මොකද වෙන්නේ බලන්න අපිට ෂෝට් වෙනවා Wednesday කියලා මේක හතරක් දුන්නොත් අපිට full name එකම දෙනවා Wednesday text value එක තමයි මේ අපි හදාගත්තේ format text එක. value එක දුන්නා අපි value එක මොකද මේකේ B3 එක format එක D4 එක. ඔන්න අපි text value එකක් හදාගත්තා. දැන් හරි. හැබැයි තාම මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අද මේ දරුවනේ. මෙන්න මෙතන Sunday වෙනවා Monday ඩිලිවරි කොහොමද මේක කරන්නේ දැන් මට ඕනේ මේක සන්ඩේ කියන එක දැන් මේ ටයිම් එකේ මම කරන ක්ලාස් ටයිම් එක ඔන්ලයින් ක්ලාස් එකක් එහෙනම් මට ඕනේ සන්ඩේ වුණොත් ඔන්ලයින් ක්ලාස් එකක් වෙන්න ඕනේ ඔන්ලයින් ක්ලාස් එකක් වෙන්න ඕනේ
කාට හරි මේකේ සමීකරණය මට ටයිප් කරලා ගන්න පුළුවන් බලන්න. මම විනාඩි 5ක් දෙන්නම්. හැමෝම ටයිප් කරලා ගන්න මට මේකට if command එක පාවිච්චි කරලා සමීකරණය හැමෝම ටයිප් කරන්න බලන්න. කාට හරි පුළුවන් කියලා බලන්න. එනිකේ ටයිප් කරන් බලන්න. මට ඕනේ සන්ඩේ වුණොත් මගේ ක්ලාස් එක ඔන්ලයින් වෙන්න ඕනේ. සන්ඩේ වුණොත් මගේ ක්ලාස් එක මොකද වෙන්න ඕනේ? ඔන්ලයින් වෙන්න ඕනේ. හරි. මම විනාඩි 5ක් දෙන්නම් හැමෝටම chat එකේ ගහලා. සමීකරණ ගන්න බලන්න chat එකේ කට්ටිය. විනාඩි 5ක් දෙන්න. නැත්තම් ලියලා ඉක්මනින් දාන්න බලන්න. දැන් යම් මේක ලයිව් ක්ලාස් එකක් ඉදිරිය යන් ඉක්මනට. මට මේකට කාට හරි සමීකරණයක් දෙන්න පුළුවන් කෙනෙක් අත උස්සන්න බලන්න. නැත්තම් hand එක උස්සන්න. කාටවත් නැද්ද? කවුරුවත් නැද්ද? හරි විනාඩි 5ක් දෙන්නම් හැමෝම මට මැසේජ් එකක් දාන්න. 7යි 4යි 7යි 10යිනකොට ලියලා දාන්න බලන්න මේකට කල්පනා කරලා පොඩ්ඩක්. if command එක දැන් අර research sheet එක පාවිච්චි කරපු විදිහ තමයි මේකත් පාවිච්චි කරන්න තියෙන්නේ. text value format. මට මේකට සමීකරණ ඩෙවලොප් කරන්න. දැන් text value එක නෙමෙයි මට අවශ්‍ය. දැන් text value එක තමයි අපි ඉගෙන ගත්තේ ඉස්සරම. දැන් ඕනේ මෙන්න මෙතනට මට ඕනේ ඔන්ලයින් වෙන්න ඕනේ. මේක ඔන්ලයින් වෙන්න ඕනේ. සන්ඩේ කියන එක ඔන්ලයින් වෙන්න ඕනේ. වෙන්ස්ඩේ වුණොත් මොකක්ද වෙන්න ඕනේ? මට වෙන්ස්ඩේ වුණොත් මට වෙන්න ඕනේ එක ෆිසිකල් ක්ලාස් එකක් වෙන්න ඕනේ. වෙන්ස්ඩේ කියන්නේ ෆිසිකල් ක්ලාස් එකක්. සන්ඩේ කියන්නේ ඔන්ලයින් ක්ලාස් එකක්. බලන්න අපි සමීකරණය කරනකො බලන්න. if සමීකරණය මේකට පාවිච්චි කරන්න තියෙන්නේ if සමීකරණය. මොකද්ද පාවිච්චි කරන්න තියෙන්නේ? if සමීකරණය. අතයි 10කට ටයිම් දෙනවා. කට්ටිය බලන්න ඉක්මනට එවන්න. මොකක් හරි එවන්න නිකන් ඔයාලා නිකන් ටයිප් කරන්න. විතමීස් හරි. කාට හරි මේක ගොඩනගා ගන්න බෑ. රයිට් අපි යමු. සාවේදාව. පුළුවන් වෙන හැමෝම මේ ප්‍රැක්ටිකල් එක කරලා ඉවන්න ඕන මට.
දැන් මට මෙන්න මෙතන තියෙන මම 9යි 10යි මට ඕනේ ඊළඟ බදාදා දිනේ ගන්න. මම මේක මකනවා. මම මෙන්න මේ ඩේට් එකට එකතු කරනවා තව දින දෙකක්. බදාදා කියන්නේ අද Monday, Tuesday, Wednesday. එහෙනම් දවස් 3ක්. මෙතනදී සමාන ලකුණු දීලා මේකට එකතු කරනවා කීයද? දෙකක්. එකක් එකතු කරමු බලන්න අපි සරලව ගන්න. එකක් එකතු කරමු. එකක් එකතු වුණොත් මොකද්ද? 29. මට 29 නෙවෙයි ඕනේ. දෙකක් වෙනවා. 30. එතකොට බදාදා කියන්නේ 30. එහෙනම් අපි බලමු මේක දැන් ආයෙ ටයිප් කරමු. බදාදා මට හිතන්නේ තුන. අපි එකතු කරනවා දවස් 3ක්. දවස් 3ක් එකතු කරන් පස්සේ යන්න වෙනවා 10 වෙනි මාසේ පළවෙනිදා. හරි ලේසි නේද අපිට දිනයක් හොයාගන්න. දැන් මට හිතන්න තව මේ 28 ඉඳන් ඊළඟ මාසේ දවස් 30ක් ගියාම දිනේ කීයද බලා ගන්න පුළුවන්. 30ක් එකතු කරනවා. 10යි 28. තව හිතන්න අර දවස් 50කින් ගිහිල්ලා දිනේ කවද්ද? 50ක් එකතු කරනවා. දවස් 50ක් කියන්නේ 11 වෙනි මාසේ 17. එහෙනම් ඔන්න පොඩි අවබෝධයක් ආවා අපිට දින එකතු කරමින් ඉස්සරහට දිනය හොයාගන්න පුළුවන්. මම 3ක් දීලා එකතු කරනවා. මට ඔය බදාද දවස් මම මෙතනදි දානවා සමානයි ටෙක්ස්ට් එක ටෙක්ස්ට් දුන්නා B3 අපේ සෙල් එක ටෙක්ස්ට් වැලියු එක දෙන්න ඕන වැලියු එක කමාවක් අපි දෙනවා D4 1 2 3 4 පේස්ට් හරි නේද මේක මට ෂෝට් කරලා ගන්න ඕන මට මේක දිග වැඩි වගේ තුනක් මම මේක D1ක් අයින් කරනවා D1ක් අයින් කරලා මම ෂෝට් කරගන්නවා නිකන් මොකුවට දාගන්න එක අමාරු එකක් නේ D2 D3 හරි ඉසි නේද වැඩ බලන්න සමීකරණ වලින් වැඩ කරන්නේ කොහොම අපි කමාන්ඩ් වලින් යන්නේ දැන් අර ඉස්සර වගේ වෙන්ස්ඩේ ටයිප් කර කර ඉන්නේ නැහැ මම දැන් ඇඩ්වාන්ස් වැඩ අලා මේ විදිහට පුරුදු වෙන්න ඕනේ දැන් යනවා අපි if එක ගොඩනගන්න if command එක ගොඩනගන්න එහෙනම් මට අවස්ථාවන් දෙකක් තියෙනවා එකක් තමයි ඔන්ලයින් ක්ලාස් එක මොකද්ද ඔන්ලයින් අනිත් එක මොකද්ද ෆිසිකල් නේද ෆිසිකල් ඔන්න දෙකක් තියෙනවා එන්න ඕනේ සන්ඩේ වුණොත් මට එන්න ඕනේ ඔන්ලයින් දැන් මේක ටයිප් කර කර ඉන්න බෑ හැමතිස්සෙම මේක ඔන්ලයින් දැන් මේක අපි මේ වගේ මොකක් ඩීටේල්ස් ටික මාස් 3ක විතර ටයිම් ටේබල් එකක් හදාගන්න මේක ටයිප් හදා දෙන්න බෑ මම පෙන්නන්න මගේ ඔරිජිනල් එක පෙන්නන්න එක මේ තියෙන හදා දෙන්න මම මේකේ දවස් ගණන් මාස ගණන් හදලා තියෙනවා එතකොට මම මෙතන හිතන්න උදේනියක් වෙනස් වුණොත් එක වෙනස් වෙනවා. එතකොට මට මේ ටයිම් ටේබල් එක හදාලා ඉන්න මාස ගානක් දීලා තියෙනවා. මම මේක එකතු කරලා මේ තියෙන්නේ. නේද? අපිට පේනද එකතු කරලා හදලා තියෙන්නේ. නා. මේ විදිහට අපිට වැඩේ කරන්නයි ඕනේ. එහෙනම් මට මේක ෆිසිකල් කීක හැමතිස්සෙම ගගහ යන්න බෑ. මම if එකකින් මේක ඩෙවලොප් කරනවා if කියන කමාන්ඩ් එක පාවිච්චි කරලා. මොකද පාවිච්චි කරන්නේ if කියන කමාන්ඩ් එක. එහෙනම් මට if ටැබ් එක දෙන්න. ටැබ් එක දුන්නාන් පස්සේ දෙන්න ඕනේ අපිට ඊට පස්සේ ලොජිකල් ටෙස්ට් එක. දැන් හදන්න යන්නේ ලොජිකල් ටෙස්ට් එක. මොකද්ද? අපිට ඕනේ සන්ඩේ වුණොත් අපිට ඒ කියන්නේ සන්ඩේ වුණොත් නැත්නම් අපිට ඉරිදා වුණොත් මට තියෙන්නේ ඔන්ලයින් ක්ලාස්. එහෙනම්
Sunday කියන එක සිලෙක්ට් කරනවා. Sunday සමාන වෙනවා. මෙතන equal පාවිච්චි කරන්න අපි සමානයි. මේක text එක ගනුදෙනුවක් කියන්නේ. ඊට පස්සේ මාක් ඔයාලා ගන්නවා. මේක මම online කරනවා. බලන්න. online කියලා දෙනවා. මොකද්ද? online. online වුණොත් sorry Sunday වෙන්න ඕන. මොකද Sunday මෙතන එන්න ඕන මොකද්ද? value අපි sun වෙන්න ඕන. මොකක්ද වෙන්නේ? ඉස්සරහින් දීලා තියෙන ඉදිරියටම දෙන්න. මොකද්ද? Sunday වුණොත් C2 එක cell එක Sunday වුණොත් ඒ කියන්නේ ඉරිදා වුණොත් අපිට එනවා මොකද්ද? ඉරිදා වුණොත් මොකද්ද වෙන්න ඕනේ? online. මොකද්ද වෙන්න ඕනේ? online. ඉරිදා වුණොත් online වෙන්න ඕනේ. එහෙනම් ඔන්න අපි සමීකරණය ඩෙවලොප් කරා Sunday. එහෙනම් මෙන්න value මොකද හැදුවා logical test එක. එහෙනම් logical test එකෙන් පස්සේ අපිට ඕනේ අපේ value එක කමාවක් දෙන්න value එකට කමාවක් දෙන්නවා. අපි true කරමු online කියලා. මොකද මෙතන select online type කරන්න වෙනවා. online ඊළඟට ඕනේ අපිට ඊළඟ අවස්ථාව මොකද්ද? කමාවක් දෙන්න ඊළඟ අවස්ථාව තමයි බදාදා වුණොත් අපිට වෙන්න ඕන ෆිසිකල්. ඊළඟ අපි දෙමු. බදාදා වුණොත් if එක ගන්නවා කරන අපේ logical එක if වෙන්න ඕනේ මොකද්ද? C2 එකට එන්න ඕනේ සමානයි මේක ඇතුලේ දෙන්න ඉස්සරහින් දුන්න. දැන් අපි දීලා තියෙන්නේ ෂෝට් කරලා තියෙන්නේ VT. ඒ ඉස්සරහ තියෙන විදිහටම ටයිප් කරන්න. එක වෙන්න ඕන මොකක්ද? හරි ඔන්න ලොජිකල් එක. C2 එක Wednesday වුණොත් මට ඕනේ මොකද්ද? ෆිසිකල් වෙන්න. මොකද්ද ඕනේ? ෆිසිකල් වෙන්න. එහෙනම් කමාවක් දෙන්න මොකක්ද ඕනේ? ෆිසිකල්. හරි කමාවක් දීලා ඊට පස්සේ නැවත නැවත උත්තරමක් දෙයක් දෙන්න කට්ටිය පාවිච්චි කරලා ඊට පස්සේ ඔන්න මේක ඇප්ලයි කරනවා අපි මෙසේජ් එකක් ආවා මෙසේජ් එක කියලා දැන් ඔන්න ප්‍රශ්නයක් මොකද්ද දැන් මම මේක පල්ලෙහාට සමීකරණය කරනවා බලන්න මේ වෙනස්ඩේ වුණ ෆිසිකල් දැන් මම ඊළඟ ඉරිදා දිනේ දෙන්න යන්නේ එහෙනම් බදාදා දවස් 7කින් ඉරිදා එන්නේ එහෙනම් සමානයි මේකට එකතු කරනවා මම එකතු කරනවා දවස් 7ක් මේක හරියද කියලා බලන්න මේක මම පාතර කරනවා හරි එහෙනම් දවස් 7ක් නෙවෙනවා එහෙනම් ඊට පස්සේ මොකද වෙන්නේ දවස් දැන් මෙන්න මේක එකතු කරනවා නැවත සමානයි මේකට එකතු කරනවා තව එකපාරයි මේක මෙහෙම එකතු කරන්නේ දින 3ක් වෙනදා Wednesday දැන් මෙන්න මේ දෙකම සිලෙක්ට් කරගෙන මම මේක පල්ලෙහාට අරගෙන යනවා
බලන්න සන්ඩේ වෙන්ස්ඩේ කියලා ලස්සන දෙනවා. අර වගේ වැඩ ටික තව තියෙනවා මේවා මැක්‍රෝ කරලා තනේව එච්චර දුරට යන්නේ නැහැ අපි. මෙතන P එක අපි කැපිටල් කරගමු. ඇප්ලයි ඇප්ලයි කරන්න ෆිසිකල්. දැන් මොකද වෙන්නේ? මේක පල්ලයට ඇදලා ගියාම ඔයාලට ඔන්ලයින් බේසිකල් ආයෙ ටයිප් කර ඉන්නේ නැහැ. ඔන්න සෙල්ලම්. වැඩ ඊසි. අපි දැන් මේවා වෙනස් කරොත් එහෙම අපිට ඕන තරම් වෙනස් කරගෙන යන්න පුළුවන්. දින වෙනස් කරොත් අපිට සමීකරණ වෙනස් කරා ඒවා ටික ඩෙවලොප් කරගන්න පුළුවන්. ඕන වෙලාවක වෙනස් කරගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් බලන්න ඕන if command එක පාවිච්චි කරේ අපි මොකද පාවිච්චි කරේ? if command එක. දැන් ටයිම් එක මට වෙන්න ඕනේ ඊට පස්සේ ඔන්ලයින් තියෙන්නේ 6 ඉඳන් 8 වෙනකන් කියලා ඉන්න ඕනේ. ෆිසිකල් තියෙන්නේ බදාදා 4 ඉඳන් 6 වෙනකන්. මේක ටයිප් කරන්න බෑ. දැන් අපි මගේ ඔරිජිනල් එක පෙන්නනවා ඔයාලට. මේ තියෙන්නේ ඔරිජිනල් එක. මේකේ තියෙන ටයිම් නේ if පාවිච්චි කරලා දෙන්න මෙතන. ෆිසිකල් උනොත් PM 9 PM කියලා තියෙනවා දාලා. ඔන්ලයින් මේ ඔන්ලයින් නම් 8 PM 10 PM විදිහට දීලා තියෙන ටයිම් ටේබල් එක. කාටද දැන් මේක කරන්න පුළුවන්? පොඩි සමීකරණයක් ඩෙවලොප් කරන්න තියෙනවා. කාටද කරන්න පුළුවන්? කවුරු හරි අත උස්සන්න බලන්න කතා කරමු බලන්න. නිහඬ වෙන්න එපා. කතා කරමු. ඔබ මොනිකා ඉන්නවනේ මොනිකා. කියන්න බලන්න පුතේ ඒවා. මට කවුද ඉන්නේ? ඉන්න කට්ටිය කෝ කතා කරන්නේ? ඔයාලා කතා කරන්න ඕනේ. නැතුව බෑ මේක. නිකන් මටත් කම්මැලි මේ ඉන්නේ මම මේ අලුතෙනී ක්ලාස් එකේ තනියම කාමරයක් ඇතුළට වෙලා ඉන්නේ. මම ඕනනම් මේ පෙන්නන්නම් ඔයාලට නිකන් මේ බෑග්ග්‍රවුන්ඩ් එක අයින් කරොත් එහෙම ඔයාලට පේනවා ඉතින් මම ඉන්නේ කාමරයක් ඇතුළේ තනියම. හරිද? ඉතින් මේ ඉන්නේ අලුතෙනී ක්ලාස් රූම් එකේ ඇතුළේ. ඉතින් ඔයාලා කතා කරනවා මට කම්මැලි නැත්තම්. මොකද දැන් මම හඳුනන්නේ නැති කට්ටිය නෙවෙයි ඉන්නේ මෙතන. හොඳම කට්ටිය මේ නිසා කතා කරන්න ඕන කට්ටිය. කතා කරලා තමයි ගමන යන්න ඕනේ. මම මේ ඔන්ලයින් ක්ලාස් කරන්නේ ඔයාලා ෆිසිකල් ක්ලාස් එකට වඩා මේකදී ඔයාලට රෙකෝඩින් එක සහ දේවල් හිමින් සැරේ කතා කරන්න පුළුවන් මට ඉන්ටර්නෙට් එකත් එක්ක භාවිතා කරන්න. ඉතින් අපි මේ ඩෙවලොප් කරපු මේ සමීකරණය මෙතනට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේකේ ලොජිකල් ටෙක්ස්ට් එක සහ true වෙන්න ඕන ටික පැහැදිලි. මේ තියෙන ලොජිකල් ටෙක්ස්ට් එක මේ ඉන්නෝනේ true වෙන true if value ඒ කියන්නේ value if true එක අපි දෙන්න ඕනේ. හරි. මට මේ සමීකරණය ලියලා යන්න බලන්න දැන්. ඒකේ පොඩි වෙනසක් වෙන්න තියෙන්නේ. ඔන්ලයින් වුණොත් ටයිම් එක එන්න ඕන මෙතන. දැන් ලියමු බලන්න. විනාඩි 5ක් වෙනවා. 11 ඉක්මනට. ටයිප් කරන්න බලන්න සමීකරණේ. මං කියනවා ඔයාලගේ ලැප් එහෙම තියෙන කට්ටිය ඉන්නවද කවුරුත් අත උස්සන්න බලන්න ලැප් එකක් ඉන්න කට්ටිය. ලැප් එකක ඉන්න කට්ටිය. ඔයාගේ ස්ක්‍රීන් එක මට ෂෙයා කරන්න. ලැප් එකේ ඔන් කරගෙන ඉන්න ඕන. ෆෝන් වල ඉන්න කට්ටිය Excel ඕපන් කරගෙන Excel වල ෂෙයා කරන්න.
හරි ලැප් එකක් තියෙන කට්ටිය ඉක්මනින් මට මගේ WhatsApp එකකට දාන්න ඒ ගාම දැන් ඔයාලා ගාව තාක්ෂණයේ අතේ තියන්න ඉක්මනින් වැඩ කරන්න ඕනේ කෙනෙක් ලියන්න ගිහම පස්සේ ගියා එක්කෙනෙක් හරි සර් ලයිව් ක්ලාස් එකේ ඉන්නවා ඈ අද පැය 12 වෙනකන් ක්ලාස් මේක ඇතුලේ හරි මම ක්ලාස් එකට යන්න ඔයාලා ලියලා එවන්න මට හැමෝම මේක ප්‍රැක්ටිකල් කරලා එවන්න ඕන ටයිම් යන නිසා එහෙනම් මේකෙත් කිසි ප්‍රශ්නයක් නැහැ අපිට තියෙන ඉතාමත් පහසුවෙන් වැඩේ ඩෙවලොප් කරගන්න සමානයි අපිට if කියන කමාන්ඩ් එක පාවිච්චි කරා tab එක දුන්නා d2 දුන්නා සමානයි යා then online නම් online නම් මොකක්ද වෙන්න ඕනේ higher PM PM ඉඳන් 8 PM then close කරා ඊළඟ සමීකරණය කරන්න පුළුවන් කමාවක් if D2 physical වුණොත් physical වෙන්න උනොත් physical වුණොත් physical වුණොත් තමාවක් මොකක්ද වෙන්න ඕනේ Madada Atarai PM Happy close කරනවා bracket එක කයි දෙකයි black වෙනකන් close කරනවා apply කරනවා දැන් මම මේක පාතර ඇදගෙන යනවා ඩබල් ක්ලික් කරලා බලන්න හැමදේම ලස්සනට හැදුණා දැන් ඔන්න අපේ වැඩේ අපි ඩෙවලොප් කරා තව තියෙනවා මේක ඉවර නෑ මේකේ දැන්ට ඔය ටික හොඳට අපිට මේක ෆෝමැට් කරගන්නවා මෙන්න මේ විදිහට කලසොත් දාගන්න පුළුවන් දැන් බලන්න අපි ඔච්චර ලේසිද අපි හැමදේම කරගන්න සමීකරණ පාවිච්චි කරනවා දඩි පිටි ගාලා වැඩේ කරන්න පුළුවන් මේවා නැත්තම් ටයිප් කර ඉන්න ඕන එකින් එක ඕවා හරි කරදරයි බේස් ෆිසිකල් කීක ටයිප් කර ඉන්නවා කියන්නේ මාර කාලයක් යන වැඩක් ඉතින් ඔන්න මේ ප්‍රැක්ටිකල් එක තුල තියෙනවා ලොකු දේවල් ටිකක් ඉගෙන ගත්තා. සමාන ගණනාවක් ඉගෙන ගත්තා. එකක් ඉගෙන ගත්තා ඔයාලා today කියන සමීකරණය. ලියා ගන්න මේ සමීකරණය සමානයි today දැන් ඊළඟ ප්‍රැක්ටිකල් එකට මේවා අවශ්‍ය වෙනවා. හරිද? ඊළඟ ප්‍රැක්ටිකල් එක පොඩ්ඩක් වෙනස් ප්‍රැක්ටිකල් එකකට යනවා. ඊට වඩා පොඩ්ඩක් ඇඩ්වාන්ස් ප්‍රැක්ටිකල් එකකට අපි යනවා. ඊට පස්සේ today ඊට පස්සේ Sunday එකට ආපුවම අපි ඉගෙන ගත්තා. එතන text කියන සමීකරණය. මොන සමීකරණ දෙකක් ඉගෙන ගත්තා.
if එක අපි කලින් ඉගෙන තියෙනවා නැවතත් අපි if මේක යොදාගත්තා. අද දවසේ වුණ කමාන්ඩ් එකක් today කියන එකෙන් අද දවස ගන්න පුළුවන් අපිට දිනේ අද ගන්න පුළුවන්. ඊට පස්සේ දිනේට අදාළ date එක ගන්න පුළුවන් අපිට text. ඊට පස්සේ D4 එකක් දුන්නොත් D4ක් දුන්නොත් අපිට අනිවාර්යයෙන් අපේ දවස සම්පූර්ණ දවසම ලබා දෙන්න. Okay. කියන්නේ අතට අනිත් එක වැදගත්. ඊට පස්සේ වැඩ වලට තියෙන එක ඉවර කරගන්න. ලා කියන්නේ උදේ එක පිළිදින. උදේ වෙන්න පිළිදින. එතකොට ඔන්න ඔය විදිහට අපිට මේක ඩෙවලොප් කරගන්න පුළුවන්. ඉතින් අපි ගත්තාම මෙන්න මේ විදිහට අපි ලොකු දෙයක් ඉගෙන ගත්තා මේක තුල. if command එක පාවිච්චි කරලා මේක හදලා තියෙන්නේ. හරි. ඔයාලට මේක පැහැදිලිද? කවුද ඉන්න කට්ටිය පොඩ්ඩක් මට කතා කරන්න ඕන. කවුද ඉන්නේ? කට්ටිය කීප දෙනෙක් අයින් වුණා මම හිතන්නේ. ආට මේක පැහැදිලිද? මම උත්තර දෙන්න ඕන නේද? බෑ. ඔන්ලයින් ක්ලාස් එකේ ඉන්නවා කියලා එන්න බෑ. මම කතා කරන්න ඕන. කතා කරන්න බලන්න කට්ටිය. කතා කරන්න නියන වෙන්න එපා. අනිත් ක්ලාස් වල ඔන්ලයින් ක්ලාස් වල ඉන්නවා නියන වෙන්න එපා. අඩු ගන්න මැසේජ් එකක් හරි දාන්න ප්‍රශ්න. ඕකේ කට්ටියට තේරෙනවා නම් හරියයි. මොකද මට හැමෝම ප්‍රැක්ටිකල් එක ගන්න බලන්න කොච්චර අපිට මේ ඉස්සර වලින් පොඩි වැඩ කොටසක් තියෙන. තව මම දැන් මේකේ ඊළඟ ප්‍රැක්ටිකල් මේකේ අපි මම තව පොඩ්ඩක් කමාන්ඩ් එක ඉස්සරහට යනවා. බලන්න මෙන්න මේ කමාන්ඩ් එකේ මේකේ ඔරිජිනල් එකේ මම ක්ලාස් එකක් කැන්සල් කරලා තියෙනවා. ක්ලාස් B කැන්සල්. මම මේක කැන්සල් බලන්න මේක yes කරනවා. ක්ලාස් එකක් yes මම කරොත් එහෙම yes කරොත් එහෙම මොකද වෙන්නේ? yes කරනකොට මොකද වෙන්නේ? මම cancel කියලා දුන්නොත් class will be cancel කියලා දුන්නොත් මොකද වෙන්නේ? class will be cancelled. yes කරොත් මේක කොළ පාට වෙනවා බලන්න. මොකද වෙන්නේ? කොළ පාට වෙනවා. එහෙමනම් දැන් මෙන්න මේක හදමු. අන්න අපි පොඩි ඇඩ්වාන්ස් දේවල් ඉගෙන ගන්නවා. හැමෝම ටික ටික ඉගෙන ගන්නවා. මේවා ප්‍රැක්ටිකල් කරන්න හැමෝම ප්‍රැක්ටිකල් කරන්න ඕන. කම්පියුටර් නැති කට්ටියට නොවැම්බර් මාසයේ ප්‍රැක්ටිකල් ටයිම් ටේබල් එක දාලා තියෙනවා මම දැනටම. එතකොට එයාලා මේ ආයතන කීපයක් ලැබ් හැදෙන ආයතන තුල අනිවාර්යෙන් ප්‍රැක්ටිකල් වලට එන්න ඕන. ඒ දවස්වල වෙන වැඩ දාගන්න එපා. කවුරුත් කිසිම වැඩක් දාගන්න එපා. වෙන වැඩ දාගන්න එපා. ඒ දවස්වල රෑ 10 11 වෙනකම් ප්‍රැක්ටිකල් යයි.
නිසා ඔයාලට ඒක වෙනම වැඩ පිළිවෙලක් ඉදිරියට යනවා නොවැම්බර් මාසේ සූදානම්ෙන් ඉන්න හැමෝම ප්‍රැක්ටිකල් වලට. ඉතින් වෙන මේකෙදී දැන් අපි හදන්න යන්නේ මෙන්න මේක. මේක කොහොමද හදන්නේ කියලා අපි බලමු. අපි මේක හදමු. දැන් අපිට වෙන්නේ අපි මේක ඩෙවලොප් කරගමු. අපිට අවශ්‍ය වෙනවා දැන් මෙන්න මේකේ තව දැන් මට මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේක උඩට යද්දී මේක මේ හෙඩ්ලයින් එක මට නැතු වෙනවා. මම මේකට දෙනවා මෙන්න මෙතන අර තියෙනවා view එකේ freeze panel කියලා. මෙන්න මේකේ තියෙනවා freeze top row. අපි top row එකට දීලා තියෙනවා නම් දැන් බලන්න අර කෙහෙම තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. මොකද්ද command එක? freeze එකේ freeze top row. අද freeze top row. freeze top row. එහෙනම් අපි top row එක දැම්මා. එහෙනම් අපි දැන් හදාගන්න යන්නේ මට command එකක්. මේ පැත්තට අපිට conditional කියලා දාගන්න ඕන. එතකොට මෙන්න මෙතන අපි condition කියලා දාමු. condition දැන් මට ඕනේ මෙන්න මේකේ yes උනොත් කොළ පාටත් cancel කියලා ආවොත් අපිට cancel වෙනවා. එහෙනම් මම මෙතනදී යනවා වැදගත් command එකට. මම යනවා data validation එකක් හදාගන්න. data validation data කියන menu එකට ගිහිල්ලා data validation එකට යන්න. මේකේ තියෙනවා setting වල list කියලා තියෙනවා. තියෙන්නේ list කියලා තියෙනවා. මේ list කියන එකේ අපිට තියෙනවා මෙන්න මේ source කියන තැන අපි දාගන්නවා. මට ඕනේ yes කියලා. මොකක්ද එකක් yes කියලා. yes කියලා. ක්‍රමාවක් දීලා class classes will be cancel it. දැන් මම මේක ඕකේ කරනවා. දැන් බලන්න මෙන්න මට list box එක ආයි type කර ඉන්නේ නැහැ. yes නම් yes කරා. කැමතියි දැන් තියෙන්නේ අපි class එක කරා නම් cancel කරා නම් cancel කියලා දාගන්නවා. දැන් මට මෙන්න මේක yes කරනකොට එන්න ඕනේ කොළ පාට. මොකද එන්න ඕනේ yes කරනකොට මට එන්න ඕනේ කොළ පාට. ඒකත් හදන්න යන්නේ දැන්. ඔන්න condition එක හරි data validation එක හදාගත්තා අපි list එකක් විදියට. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මෙතන true වෙන්න ඕනේ අපිට.
yes කරොත් කොළ පාට වෙන්න ඕනේ. මොකක්ද වෙන්න ඕනේ? yes කරොත් කොළ පාට වෙන්න ඕනේ. අපි යමු පොඩි වැඩක් කරන්න තියෙනවා මෙතන. මෙතන ඉඳන් දැන් එනවා අපි හෝම් මෙනු එකට එනවා. ඉන්න තියෙනවා මෙන්න මෙතන තියෙනවා හෝම් මෙනු එකට එන්න conditional formatting එකක් තියෙන්නේ. condition formatting මෙන්න මේ condition formatting වලින් තමයි අපි මේක හදන්නේ. මම අද ක්ලාස් එක 45 විතර බ්‍රේක් කරනවා. රයිට් තාම විනාඩි 5ක් විතර තියෙන අපි ලබන සතියේ මේ condition එක ගැන කතා කරමු. මොකද condition මාතෘකාවේදී අපිට හුඟක් දේවල් කතා කරන්න තියෙනවා. ඉතින් අද දවසේ ක්ලාස් එක ගත්තාම අපි සෑහෙනලා ක්ලාස් එක කරා. ඉතින් ටික අපි මේ විදිහට යමු. ඔයාලා යම් තැනකට මම මේ ටික යනකම් මම පොඩ්ඩක් හිමින් යනවා. හැබැයි මම එක තැනකදී ස්පීඩ් කරන්න පටන් ගන්නවා ක්ලාස් එක. ඒ නිසා අද දවසට අපි ගත්තාම කීප දෙනෙක් ඉවත් වෙලා තියෙනවා. ඉතින් ඉන්නේ කවුද? කවුද ඉන්නේ? අපි අදට මේ ටික ඕකේද ඔයාලට? ඉන්න කට්ටියට ඕකේද? ඕකේ. හරි මට ප්‍රැක්ටිකල් එවන්න ඕනේ. දෙනකොට දෙන්නේ. එතකොට අපි අද දවසේ අපි ගිය සතියේ ඉස්සර සතියේ මේක කතා කරා මේ අනිත් කට්ටියත් එක්ක කතා කරේ. නමුත් මම හිතන්නේ මේකේ ප්‍රැක්ටිකල් ටික කරන්න ඕන. එහෙනම් අදට 40යි. මොකද මම ඊළඟ ක්ලාසස් එකට ජොයින් සෙට් වෙන්න ඕන අතට. ඒක නිසා මම පොඩ්ඩක් දැන් ක්ලාස් එක ස්ටොප් කරනවා. බ්‍රේක් කරනවා. එතකොට ස්ටොප් කරනවා. රයිට්. අපි ඊළඟ දවසේ 6ට නැවත සම්බන්ධ වෙනවා. හැමෝම ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. මොකද ෆිසිකල් ක්ලාස් එක වගේම ඔන්ලයින් ක්ලාස් එකත් ඉතාමත් වැදගත්. මොකද මම මේ ප්‍රැක්ටිකල් කරලා පෙන්නනවා. මේක ෆිසිකල් ක්ලාස් එකට වඩා හිමින් යන්නේ. ෆිසිකල් ක්ලාස් එක තුරට වඩා දේවල් ඔන්ලයින් ක්ලාස් එකේ රෙකෝඩින් එකත් එක්ක ඔයාලට ලැබෙනවා. හැබැයි ඉදිරියේදී මම යම් තීරණ කීපයකට එනවා. මට දැනුම් දීමකින් තොරව මම ගන්නවා සාමාන්‍ය සිග්නල් නැති අය කවුද කියලා ඩීටේල්ස් ටිකක් ගන්නවා. හැබැයි සිග්නල් දීලා තමන්ට පහසු අන්ත වෙලා ඔන්ලයින් ක්ලාස් එකට ජොයින් නොවන අය සඳහා රෙකෝඩින් ලබා නොදීමට ලබා දෙනවා. හැබැයි මුදලක් අය කරනවා රෙකෝඩින් එකට. ඉදිරියේදී ඔන්ලයින් ක්ලාස් ඉන්න කට්ටියට රෙකෝඩින් එක ප්‍රයිවට් දානවා. හැමෝටම ඉදිරියේදී මේ වගේ තීරණ ගන්නවා. මොකද සමහර ක්ලාසස් වල රෙකෝඩින් එක බලාගෙන ඉන්න අය ඉන්නවා. හැබැයි එතනදී ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒතකොට මම මේ ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඩේටා ටික මෙවුවා කරගෙන ඉන්න කට්ටියට ලොකු අසාධාරණයක් කරනවා.